හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවර් YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න මේ දවස්වල ගොඩාක් අය කුකුල් කූඩු හදන හැටි ගැන අහන හින්දා ඔයාලට පෙන්වන්න හිතුවා හොඳටම හදපු කූඩුවක්. ඉතින් මේ කූඩුව ඉතාමත්ම හොඳට පිළිවෙලට සතුන්ට අවශ්‍ය පරිසරය හොඳටම රැකෙන පරිදි හදපු කූඩුවක්. ඉතින් ඔයාලට පෙන්වන්නම් මේ කූඩුව මම හදලා තියෙන විදිහ. ඉතින් ඔන්න අපේ කුරුණෑගල ප්‍රදේශයේ කුකුල් කූඩුවක් තමයි ඔයාලට පේන්නේ වටේ පිටේ බැලුවොත් පොල්ලත්තක් මැද තමයි තියෙන්නේ. ඉතින් ඔන්න සුන්දර පරිසරයක. ඉතින් මොන්න කූඩුව වලට බලා ගන්න පුළුවන්. දොරේ ඉඳන් පේන හැටි මෙහෙමයි. ඉතින් බලන්න ඉතාමත් පිළිවෙලට හදලා තියෙනවා. යට ඉඳන් කිව්වොත් මුලින්ම පොඩි ෆවුන්ඩේෂන් එකක් බැඳලා ඒකට බ්ලොක් ගලක් බැඳලා මේකුඩ බ්ලොක් ගල බැඳලා මේ තියෙන බ්ලොක් ගල ඒකට ඔන්න එතන හිඩස තියලා තමයි කණුව යකට කණුවක් බ්ලොක් ගලට සම්බන්ධ කරලා හරියටම කණුවක් ගඩොල් දෙක මැදට එන විදිහට තමයි කණුවක් සෙට් කරලා තියෙන්නේ. ඊට පස්සේ කණුව සම්බන්ධ කරලා තියෙනවා සම්පූර්ණම උඩටම. ඉතින් ඔන්න කණුව ගිහිල්ලා ඊට පස්සේ මේ මැදිනුත් ආධාරකයක් විදිහට යකඩ බාර් එකක් ගහලා තියෙනවා. ඊට අමතරව පොළොවට දාලා තියෙනවා කොන්ක්‍රීට් එක දාලා තියෙන රෆ් විදිහට හොඳට දාලා තියෙනවා. ඊට අමතරව ඔන්න ඉතාමත්ම හොඳ දැලක් තමයි මේකට ගහලා තියෙන්නේ. කෝටඩ් දැල කෝටඩ් එකේ අඟල් භාගයේ කොටු දැල ගහලා තියෙන්නේ. ඉතින් හොඳ හයියයි. ඊට අමතරව ඔන්න වහලටත් එළියට හොඳට වහල අඩි 3කට ආසන්න ප්‍රමාණයක් පන්නලා තියෙනවා. ඒකටත් අමානෝත හඩු ගහලා ඉතාමත් හොඳට හදලා තියෙනවා කූඩුව. ආල්ට බැලුවොත් පේනවා ඇති. ඔන්න ඉතාමත් නිවැරදිව හරියටම හදලා තියෙනවා. මැදත් ඔන්න මැද කණුව අවශ්‍ය වෙන්නේ නැහැ අපිට යකඩෙන් ගහන හින්දා. ඉතින් යකඩෙන් තමයි මේක සම්පූර්ණ ගහලා තියෙන්නේ. යකඩ බාර් වලින් බොක්ස් බාර් වලින්. ඉතින් බොක්ස් බාර් ගහනකොට අපිට තියෙන වාසිය තමයි මැද කණුව අවශ්‍ය නැහැ. ඉතින් ඔන්න ඔයාලට බැලුවොත් පෙනේ මැද කණුව අවශ්‍ය නැහැ. ඔන්න මැද කණුව නැතුව තමයි මේ ගහලා තියෙන්නේ. ඉතින් දැනට අපි මේක එක බැජ් එකක් දාලා කූඩුව හොදලා තියෙන්නේ ඊළඟ බැජ් එකට යන්න. ඉතින් කූඩුව හොදපු හින්දා මම ඇතුළට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එක කරේ නෑ. ඉතින් ඔන්න බලන්න මේක තියෙනවා නිපල් ලයින්. ඔන්න මේ තියෙන නිපල් ලයින් සත්තුන්ට වතුර බොන්න හදපු නිපල් ලයින්. ඉතින් ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් කූඩුව. අඳුරේ නම් පෙන්නුවොත් මෙහෙම තමයි පේන්නේ. ඉතින් ඉතාමත්ම හොඳටම හදපු කූඩුවක්. ඔන්න ගොඩක් අයට අහනවා කුකුල් කූඩු හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ කණු අතර අඩි 10 පරතරය තියලා තියෙන්නේ. අඩි 10න් 10ට කණු දාලා බිමට කොන්ක්‍රීට් එකත් ඒ වගේම යකඩ කණුත් දාලා වහලට අමානෝ ෂීට් තමයි ගහලා තියෙන්නේ. ඉතාමත් හොඳට අලංකාරව පිළිවෙලට හදපු කූඩුවක්. ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි. ඉතින් මම හිතන්නේ ඔයාලා දැක්කා මේ කූඩුව කොහොමද හදලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න අපෙන් කුකුල් පැටව අවශ්‍ය නම් කතා කරන්න. අපි ගාව බ්‍රොයිලර් පැටව ඒ වගේම බිත්තර දමන සුදු කිකිලි පැටවුන් දුඹුරු පැටවුන් ඉන්නවා. දවස් පැටව වගේම සතිය සති දෙක සති තුන මාසය දක්වා ආවර්තනය කරපු පැටවු ඉන්නවා. ඉතින් එහෙනම් මේ වගේ කූඩු හදන හැටි උපදේශන ලබා ගන්න. ඒ වගේම කුකුල් පාලන සම්බන්ධ ඕනම දෙයකට අපිට කතා කරන්න. මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු. අපේ channel එකත් subscribe කරලා තියන්න.